හෙලෝ ගයිස් ඉතින් ගාල්ලෙ ගිහිල්ලා ලස්සන තැනකින් නාලෙමුද. ඉතින් එහෙනම් එන්න මගේ YouTube channel එකට. ඉතින් වෙනද වගේම වෙල්කම් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට ඔයාලව. ඉතින් අද ඔයාලව එක්කන් යන්නේ දකුණු ලක සුන්දරත්වයේ ගේන ජංගල් බීච් එකට. ඒ වගේම තමයි තල්පෙ බීච් එකට. ඉතින් එන්න මගෙත් එක්ක එහෙනම් මේ ගමනේ සුන්දරත්වය විඳින්න. කලින් දවසේ අපි නැවත හිටපු සර්කිට් බැංකුවේ ඉඳලා බස් එකේ තමයි අපි ජංගල් බීච් එකට ගියේ. ඉතින් අපි ජංගල් බීච් එකට යන හෝල්ට් එකෙන් බැහැලා පයින්ම තමයි ජංගල් බීච් එකට ගියේ. ඉතින් සාමාන්‍යයෙන් කිලෝමීටර් 2.5ක 3ක විතර දුරක් තිබුණා හෝල්ට් එකේ ඉඳලා බීච් එකට. අපි ඉතින් ගමන පටන් ගත්තා. අපිට ටිකක් දුර යනකොට හිතුණා අපරාධේ බෑපු හෝල්ට් එක ළඟ තිබ්බ වීල් එකක් අරන් ගියා නම් මීට වැඩිය හොඳයි නේ කියලා. ඒ තරමට අවුව ටිකක් වැඩි. ඉතින් ඒ වුණාට අපි සෙට් එකක් ගේපෙ හින්දා ලොකු අවුලක් නැතුව කොහොම හරි බීච් එකට ඇවිදගෙන ගියා. ඉතින් ඔයාලට මෙහෙම යනකොට කඩපේලියක් පේනවා. ඉතින් මේ කඩපේලිය මැදින් තියෙනවා ඇතුළට පාරක්. ඉතින් ඒ පාර දිගේ තමයි බීච් එකට යන්න ඕනේ. ඉතින් එතනත් හරිම ලස්සනයි. මොකද කොළ පාටින් වට වෙච්ච පරිසරයක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඔන්න අපි අර කඩපේලිය මැදින් තියෙන පාරෙන් ඇතුළට යනවා. ඉතින් මේ පාරෙන් ඇතුළට ගිහිල්ලා තමයි බීච් එකට වැටෙන්නේ. ඉතින් එන්න අපිත් එක්ක මේ පරිසරයේ තියෙන සුන්දරත්වයත් විඳගෙනම මේ ගමන යන්න. ඉතින් ඔයාලට අනිවාර්යෙන් මතක් කරන්න ඕන දෙයක් තියෙනවා මේ වගේ ගමන් යනකොට. මොකද මේ පරිසරයේ මැදින් යනකොට ඔයාලා පරිසරය ආරක්ෂා කරගෙන යන්න ඕනේ. මොකද තමන් කන මොන දේවල් පොලිතීන් වගේ දේවල් පරිසරයට විසිකන්න නැතුව පරිසරය අනිවාර්යෙන්ම ආරක්ෂා කරගන්න අපි හැමෝගෙම යුතුයකමක්. ඉතින් මේ පරිසරයේ මැදින් යනකොට ඔයාලා ටිකක් සැලකිල්ලෙන් යන්න ඕනේ. මොකද දන්නවද මේකේ ගස්වල අතු හැමතැනටම විහිදිලා තියෙනවා. ඉතින් ඒවා අතරින් තමයි අපිට මේ ගමන යන්න තියෙන්නේ. ඉතින් පරිස්සමෙන් යන්න ඕනේ. මොකද ගල් තියෙනවා. ඉතින් ඒ වලින් ලිස්සන් ඉඩ තියෙනවා. ඒ වගේම තමයි මේකේ තියෙන අතුවල වදින්න පුළුවන්. ඒ නිසා හරිම කල්පනාවෙන් තමයි මේ ගමන අපි යන්න ඕනේ. මෙතනින් වලට පාර හොයාගන්න එච්චර අමාරුවක් එන්නේ නැහැ. මොකද කාලයක් තිස්සේ සංචාරකයෝ මේ පාරේ ගිහිල්ලා සමහර තැන්වල පාර නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ඔයාලා අවසාන කොටසට යනකොට එතන කොන්ක්‍රීට් පාරක් පේන්න තියෙනවා. ඉතින් ඒ පාර දිගටම ගියාට පස්සේ ඔයාලට බීච් එක ළඟටම යන්න පුළුවන්. ගස් කොළන් වලින් වට වෙච්ච පරිසරයක් මැදින් යන හින්දා ඇත්තටම ලොකු ප්‍රශ්නයක් අපිට දැනෙන්නේ නැහැ. ඉතින් හරිම නිදහස් නිස්කලංක බවක් තමයි මේ පරිසරයේ තියෙන්නේ. ඉතින් මේ ගමන ඇත්තටම හරිම සුන්දරයි. ඔයාලත් ගාල්ලේ නෝනම් මේ ජංගල් බීච් එකට අනිවාර්යෙන්ම ඇවිල්ලා යන්න අමතක කරන්න එපා. ඉතින් අපි මේ ගමන පටන් ගන්නකොට අපිට හම්බුණා අපූර්ව යාළුවෙක්. ඉතින් බලන්නකෝ යාළුවා මේ බීච් එක ළඟට එනකම් අපිත් එක්ක ඇවිල්ලා. ඉතින් මොකක් හරි යාළුකමකට වෙන්නේ නැති අපිත් එක්ක මෙයා මේ තරම් දුර ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔන්න අපි හරිම ලස්සන පරිසරයකට දැන් ඇතුල් වෙලා තියෙන්නේ. ඉතින් මේ තමයි ජංගල් බීච් එකට. ඉතින් එන්න අපිත් එක්ක මේ පරිසරයේ තියෙන සුන්දරත්වය උපරිමයෙන්ම විඳින්න. ගාල්ලේ තියෙන ගොඩක් වෙරළ තීර පිටරට සංචාරකයෝ තමයි ගොඩක් වෙලාවට ඉලක්ක කරගෙන තියෙන්නේ. ඉතින් ඒ කට්ටිය කැමති මේ වගේ නිදහස් නිස්කලංක පරිසරයට ඇවිල්ලා මේ තියෙන ඖරශ්මය විඳගෙන මේ තියෙන ස්වභාවික සෞන්දර්යය විඳ ගන්න. ඉතින් ලංකාවට වැඩියෙන් විදේශීය සංචාරකයෝ තමයි මේකේ තියෙන මේ ආකර්ශනීය බව වැඩි වශයෙන් භුක්ති විඳින්න එන්නේ. ඉතින් ඇත්තටම ගොත් එම හරිම ලස්සන පරිසරයක් තියෙන. ඉතින් අර අපි හැමෝම ඉස්කෝලේ යන කාලේ ඉඳන් හරි ආසයිනේ මේ මුහුදට. ඉතින් ට්‍රිප් එකක් යනවා නම් අනිවාර්යයෙන්ම මුහුදට යන්න ඕනේ. ඉතින් එහෙම ගියේ නැත්නම් ඒ ට්‍රිප් එකෙන් ඇත්තටම ඇති වැඩක් නැහැ. ඉතින් අන්න ඒ වගේ තමයි අපි කොච්චර වයසට ගියත් මුහුද දැක්කාම හිතට එන්නේ අමුතුම හැඟීමක්. බීච් එකේ නිදහසේ කාලය ගත කරලා ටිකක් විනෝද වෙලා කට්ටියට ඉතින් ඕමනාම දේ තමයි ඉතින් ෆොටෝ ටිකක් එහෙම ගහලා අපි ආපහු අපේ ගමන යන්න පිටත් වුණා. මොකද අපි එදා දවසේ යන්න තව තැනක් ප්ලෑන් කරගෙන තිබුණ නිසා. ඉතින් ඒ තමයි තල්පෙ බීච් එක. ඔයාලට මතකයිනේ අපි බීච් එකට එනකොට අපිට හම්බුණා කඩපේලියක්. අපි ඉතින් ඒ කඩපේලිය පාස් කරගෙන ආවේ. ඉතින් අන්න ඒ කඩපේලියේ ළඟින් අපි හිතුවා අපේ
තිබහ නිවා ගන්න මොන හරි බොන්න ඕන කියලා. ඉතින් මෙතන තියෙනවා කුරුම්බා, තැඹිලි, ඒ වගේම මොන හරි දොඩම් බීම් වගේ අපේ පිපාසය නිවා ගන්න පුළුවන් බීම වර්ග මෙතන තියෙනවා. ඉතින් අපිත් මෙතනින් රසම රස බීම එකක් හදාගෙන බිව්වා. ඉතින් සමහර කුරුම්බ බිව්වා, තැඹිලි බිව්වා. ඉතින් අපිට ඕන විදිහට ඕන දෙයක් මෙතනින් බොන්න පුළුවන්. ඉතින් අපේ තිබහ නිවෙනවා වගේම තමයි මෙතන මේ කට්ටිය මේ ජීවිකාව කරගෙන යනවා. ඉතින් ඒ කට්ටියටත් පොඩි සපෝට් එකක් දෙන්න පුළුවන්. ඒ කට්ටියගේ මොන හරි දෙයක් අරගෙන ඉතින් ඔයාලත් මෙතෙන් ආවොත් මෙතනින් බීම් වීදුරුවක් හරි නැත්නම් තැඹිලි ගෙඩියක් හරි කුරුම්බ ගෙඩියක් හරි බීලා ඔයාලගේ තිබහ ගමන් මහන්සිය නිවා ගන්නවා වගේම මෙයාලටත් පොඩි සපෝට් එකක් දෙන්න අමතක කරන්න එපා. ඉතින් අපි ඊළඟ නැවතුනේ තල්පේ බීච් එකේ. ඉතින් අපි එතෙන්නත් බස් එකේම තමයි ගියේ. ඉතින් ආපහු අපි පාරට ඇවිල්ලා එතනින් බස් එකක තමයි තල්පේ බීච් එක ළඟට ගියේ. ඉතින් ඔයාලත් එන්න අපිත් එක්ක යන්න බීච් එකේ සුන්දරත්වය විඳින්න. ඉතින් ඔන්න අපි දැන් ඇවිල්ලා තියෙන්නේ සුන්දර තල්පේ වෙරළ තීරයේ. මේ වෙරළ තීරයේ පොඩි සුවිශේෂත්වයක් තියෙනවා. මොකද මේකේ තියෙනවා කුඩා ප්‍රමාණයේ ටැංකි. ඒ කියන්නේ ස්වභාවිකව නිර්මාණය වුණු කුඩා ප්‍රමාණයේ පිහිනුම් තටාක වගේ පුංචි ටැංකි තියෙනවා. ඉතින් මේවට බැහැලා නාන්න පුළුවන්, විනෝද වෙන්න පුළුවන්. ඉතින් ඔයාලටත් ආවොත් ඒ අත්දැකීම අනිවාර්යෙන් ගන්න පුළුවන්. ඉතින් අපිත් මෙතනින් නාලා ටිකක් විනෝද වෙලා යන්න තමයි සෝදානම් වුණේ. ඉතින් අපිට අපේ කැමරාවෙන් එතන අරන් යන්න බැරුණා. මොකද වතුර පාරට ගියොත් එහෙම නිසා ප්‍රශ්නයක් එන හින්දා අපි අරන් ගියේ නැහැ. ඉතින් අපිත් මෙතනින් නාලා කරලා විනෝද වෙලා තමයි එදා දවසේ ගියේ. ඉතින් ඇත්තටම කිව්වොත් එහෙම මෙතන හරිම විනෝද ජනක තැනක්. ඉතින් මොකද මේ අර පොඩි ප්‍රමාණයේ තියෙන ටැංකි වලට බැහැලා නාලා කරලා මේ විනෝද වෙන්න පුළුවන්. ඉතින් ඔයාලත් ගාල්ලට આવොත් එහෙම මේ තල්පේ බීච් එකට ඇවිල්ලා යන්න අමතක කරන්න එපා. මොකද ගාල්ලේ තියෙන සුන්දරම වෙරළ තීර වලින් එකක් තමයි මේ තල්පේ වෙරළ තීරය කියලා කියන්නේ. ඉතින් මෙතෙන් આવොත් ඔයාලා පරිස්සම් වෙන්න ඕන. මොකද මේකේ ඉන්නවා මුහුදු ඉකිරි කියලා ජීවි විශේෂයක්. ඉතින් ඒ මුහුදු ඉකිරි අල්ලන්න යන්න එපා. ඉතින් ඒ වගේම පරිස්සම් වෙලා විනෝද වෙලා යන්න. ඉතින් ආයෙමත් දවසක මේ වගේ ලස්සන vlog එකකින් ඔයාලව හම්බෙන්න නැකන් අපි අදට ගිහිල්ලා එන්නම්. ඉතින් ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න.